Hello කොහොමද ඔයාලට ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ තියෙන්නේ මගේ පළවෙනි වීඩියෝ එක. මම චූටි කාලේ ඉඳන් හරි ආසයි මේ වගේ වීඩියෝස් කරන්නේ. ඉතින් මම voice cover එකත් එක්ක දාන first video එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම අද නැගිටිද්දී 9 විතර වුණා. ඒ නිසා මම ඊයේ රෑ කරපු වැඩ ටිකක් තිබ්බා. ඒ ටිකත් complete කරලා පොෂ් එකක් දාගන්න ගියා. ඉතින් මේ තියෙන්නේ මගේ ජීවිතයේ ආසම මොහොතක්. මේ වෙලාවට මම මාරමාසයි මොකද ඒ වෙලේට මම ආස සින්දුවක් අහගෙන පොඩි හඳුන්ගුරක් පත්තු කරගෙන ඒ සුවඳත් එක්ක මම මගේ වැඩ ටික ප්ලෑන් කරනවා. ඊට පස්සේ මම හැදුවා චපාති. මම ඇත්තටම හැදුවා ලොකු රොටි එක නෙමෙයි චූටි රොටි එකක් හැදුවා. ඒක මම ඔයාලට පෙන්නන්න. මම මේක හදලා ඩෝ එක චුටක් පිපෙන්න තියලා වහලා තිබ්බා පැය භාගයක් විතර. මං අනිවාර්යෙන් කිචන් එකේ වැඩ කරනවා නම් මෙන්න මේ හඳුන්ගොර පත්තු කරන එක අනිවාර්යයෙන්ම කරනවා. මම මේ වීඩියෝ එකට හැම දෙයක්ම අප්ලෝඩ් කරලා නැහැ. ඉතින් මේ ඔයාලට පේන්නේ මම අද හදපු චූටි චපාති. ඊට පස්සේ මම බෝපටියකුත් හදාගත්තා. මේකේ බෝපපල්ස් හදාගත්තේ මම්මයි. ඒක මම හිතුවටත් වඩා හොඳට ආවානේ. මඤ්ඤොක්ක පිටිය ඕනුනේත් නැහැ. මට ඒක හදන්න හරිම ලේසි වුණා. ඉතින් ඔයාලට රෙසිපි එක ඕන නම් කියන මං වෙන වීඩියෝ එකකින් හදන විදිය කියලා දෙන්නම්. ඊට පස්සේ මට පේපර්ස් දෙකක් හදන්න තිබ්බා. ඒ දෙකත් හදන්න ආයෙ වැඩට බැස්සා. ඉතින් ඒ වැඩ ටිකත් ඉවර වෙලා අපි ගියා සාම්පල්ස් වගේ පෙන්න. මේ තියෙන්නේ අලුතෙන් කරපු කිට් සාම්පල්ස් වගේ. ඔය ටික ඩිසෙම්බර් සීසන් එකට තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් ගම්පහවට ඊට පස්සේ කොළඹවට එන කෙනෙක් නම් මේ ඇඳුම් ඔයාලා දැකලත් ඇති. සෝරි ඇඳුම් නෙමේ බ්‍රෑන්ඩ් එක. බ්‍රෑන්ඩ් එක ඔයාලා දැනටමත් දැකලා ඇති. මේ ටික නම් මාරම කියුට්. ඉතින් අපි එළියට ගිහින් ඉතින් ටිකක් රෑ වුණා. ඒ නිසා මම ඒව රෙකෝඩ් කරන්න ගියේ නැහැ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම ආයෙ චූටි වැඩක් තිබ්බා. පේපර් එකම වැඩක් තමයි. ඒක පේපර් එකක් නෙමේ චූටි ලෙසන් එකක්. ඒකත් හදලා මම ගියා දවස ඉවර කරන්න. එහෙනම් ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉන්න බයි.